හෙලෝ ගයිස් කොහොමද ඉතින් ඔයාලට ඔන්න මම කිව්වා වගේ තවත් ලස්සන අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලා හම්බෙන්න ආවා. ඉතින් අද වීඩියෝ එකේදී මම ඔයාලව එක්ක යනවා පොඩ්ඩක් විශේෂ තැනකට. එහෙම නැත්නම් අද වීඩියෝ එක ගැන මම පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නම්. ඉතින් ඇත්තම කිව්වොත් එහෙනම් මේ වීඩියෝ එක මම බලාපොරොත්තු වෙන්නේ වීඩියෝ එකකින් හෝ දෙකකින් තමයි මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම මට දාන්න වෙන්නේ. මොකද කිව්වොත් එහෙම මේ වීඩියෝ එක ටිකක් දිග වෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේ බේස් එක වෙන්නේ අපි යනවා කන්ෆරන්ස් එකකට යාළුවනේ. ඉතින් මේ කන්ෆරන්ස් එක තියෙන්නේ අපි ඉන්න ජේජු අයිලන්ඩ් එකේ ඉඳන් කොරියාවල තියෙන මේන්ලන්ඩ් වල. එහෙම නැත්නම් කොරියාවේ තියෙන ප්‍රධාන අයිලන්ඩ් එකේ තමයි මේ වින්ටර් කන්ෆරන්ස් එක තියෙන්නේ. දැන්ටමත් ඔයාලට මම නම කියවුණා මං හිතන්නේ. ඇත්තටම මේ කන්ෆරන්ස් එකේ නම වින්ටර් කන්ෆරන්ස්. එහෙම නැත්නම් මේ කන්ෆරන්ස් එක තියෙන්නේ පොඩ්ඩක් සීතල පැත්තකට වෙන්නේ. එහෙම නැත්නම් හිම වැටෙන පැත්තක. ඉතින් මේ කන්ෆරන්ස් එකට වින්ටර් කන්ෆරන්ස් කියලා තියන්න නමක් තියෙන හේතුව තමයි මේ කන්ෆරන්ස් එක තියෙන්නේ 2018 වර්ෂයේදී සවුත් කොරියාවල තිබිලා තියෙනවා වින්ටර් ඔලිම්පික් තරඟාවලිය. ඉතින් මේ වින්ටර් ඔලිම්පික් තරඟාවලියට මෙයාලා ගම්මානයක් හදලා තියෙනවා. මෙන්න මේ ගම්මානේ තමයි මේ කන්ෆරන්ස් එක මේ කට්ටිය තියන්නේ. ඉතින් ඒ ගම්මානේ ඇතුලේ ගොඩක් අර අයිස් ස්කේටින් ඒ වගේම එහෙම නැත්නම් වින්ටර් ඔලිම්පික් තරඟාවලියේදී ඒ කට්ටිය යූස් කරපු ගේම්ස් එහෙම අපිට කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ කන්ෆරන්ස් එකට ගියපු වෙලාවේ අපිත් ඒ ගේම්ස් වල පොඩ්ඩක් සහභාගී වෙන්න පොඩි අදහසක් තියෙනවා. අපි බලමු මොකක් වෙයිද දන්නේ නැහැ. ඒක නම් ඇත්තටම. ඉතින් මේ දැන් අද තමයි පළවෙනි දවසේ යාළුවනේ. ඉතින් මේ පළවෙනි දවසේ උදේවරුේ තමයි මම ඉන්නේ දැන් මම ඉන්නේ සවුත් කොරියාවල සෝල් කියන අගනගරේ. එහෙම නැත්නම් අපි හැමෝම දන්නවා සෝල් තමයි සවුත් කොරියාවල අගනගරේ. ඉතින් මේ සෝල් අගනගරේ මම දැන් ඉන්නේ සවුත් කොරියාවල වේගෙන්ම යන දුම්රිය ස්ථානය කිව්වොත් නිවැරදි. මොකද එහෙම කියන්න හේතුව තමයි මේ තමයි සවුත් කොරියාවල සෝල් වල තියෙන රේල්වේ ස්ටේෂන් එක. ඉතින් මේ රේල්වේ ස්ටේෂන් එකේ මේ මට බෑග්ග්‍රවුන්ඩ් එකේ ඔයාලට පේන්න තියෙන්නේ මේ රේල්වේ ස්ටේෂන් එක. ඉතින් මේ රේල්වේ ස්ටේෂන් එකේ තමයි KTX එහෙම නැත්නම් කොරියා ට්‍රේන් එක්ස්ප්‍රස් කියලා තමයි මේ කට්ටිය හඳුන්වන්නේ. ඉතින් මේ කෝච්චි නවත්තලා තියෙනවා. ඉතින් අපිට මෙතන ඉඳන් කිලෝමීටර් 350ක 400ක වගේ දුරක් පැයට කිලෝමීටර් 300ක 350ක වගේ වේගෙන් යන දුම්රියක නැග්ගලා ඉවර වෙලා පැය එකමාරක වගේ දුරක් ට්‍රැවල් කරන්න තියෙනවා. පොඩි අකරතැබ්බයක් වුණා උදේ අපි එනකොට අපි බලාපොරොත්තු වෙන හිටපු ට්‍රේන් එක ඇත්තටම අපිට මිස් වුණා. ඉතින් අපි යන්න හිටිය යාළුවනේ මෙහෙ වෙලාවෙන් උදේ 11යි ගානකට තමයි අපි ට්‍රේන් එක අපි බලාපොරොත්තු වෙන් හිටියේ. හැබැයි ට්‍රේන් එක මිස් වෙච්ච නිසා අපිට දාගන්න පුළුවන් වුණේ හවස 3 ට්‍රේන් එක. ඉතින් හවස 3 වෙනකන් අපි පොඩ්ඩක් දැන් එහාට මෙහාට ඇවිද මේ රේල්වේ ස්ටේෂන් එකට වෙලා ඉන්නවා. හවස 3ට තමයි අපේ ගමන පටන් ගන්න. ඉතින් මම ගමනේ ඉදිරි විස්තර වීඩියෝ වලින් ඔයාලට පුළුවන් විදියට දාන්නම්. ඉතින් ලස්සන කැප්චර්ස් ටිකක් වගේම මේ මුළු හෝල් වීඩියෝ එකෙන්ම මම හිතනවා ලස්සන හොඳ වීඩියෝ එකක් මට හදාගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ අත්දැකීම් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙන දැනට මම නවතිනවා. අපි ඉස්සරහට බලමු මොන වගේ ගමනක් වෙයිද අපේ මේ කන්ෆරන්ස් එක, මොන වගේ අත්දැකීම් වලට අපිට මුහුණ දෙන්න දෙයිද, මොන වගේ ත්‍රාසජනක එහෙම නැත්නම් අපිට මොන විදියට එන්ජොයි කරන්න පුළුවන් විදිහේ අත්දැකීම් වලට අපිට මුහුණ දෙන්න පුළුවන් වේද කියන එක. ඉතින් මම දැනට නවතිනවා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියන එක. Check your credit card as shown in the figure. Hogwarts and then Hogwarts
අපේ මොකක්ද නම්බර? ඇයි? ඉතින් කෝච්චි පිටියේ දොර ඇරලා ඉතින් අපි අතුලට යනවා. මෙහෙම තමයි තියෙන්නේ මගේ කෝච්චි පිටිය අංක 12. ගමන පටන් ගත්තා. එහෙමත් නැත්නම් අපි දැන් හරියටම වෙලා 3:01ට තමයි ස්ටාර්ට් එක ගත්තේ. ඉතින් මෙතන ඉඳන් කිලෝමීටර් 350ක් 400ක් වගේ දුරක් පැය 1 විනාඩි 40ක් වගේ ප්‍රමාණයකින් අපි යන්න තමයි මේ ට්‍රේන් එක යාලා මෙන්ෂන් කරලා තියෙන යනවා කියන එක. ඉතින් මේ හැමදේම යාලා මේ ටිකට් එකේ මෙන්ෂන් කරලා තියෙනවා. ඉතින් අපි ගමන පටන් ගත්තේ හරියටම 3:01ට. ඒකට අපි අපේ ඩෙස්ටිනේෂන් එකට යන්නේ හරියටම 4:42ට. ඉතින් ඒ වගේම තමයි මෙතන මම ට්‍රේන් පෙට්ටියේ අංකේ ඒ වගේම තමයි මේ තියෙන මගේ සීට් අංකේ. ඉතින් මේ විදිහට හැමදේම මෙයාලා මේක මෙන්ෂන් කරලා තියෙනවා. ඉතින් අපි මේ විදිහට දැන් ඉස්සරහට ගිහිල්ලා බලමු. මම හිතනවා ලස්සන කැප්චර්ස් ටිකක් ගන්න පුළුවන් මේ ලස්සන වීඩියෝස් ටිකක්. මොකද අපි මේ යන රීජන් එකේ හිම වැටලා තියෙන පුළුවන් යාළුවනේ. ඉතින් හිම වැටලා තිබ්බත් මම අනිවාර්යයෙන් මේ ලස්සන වීඩියෝස් ටිකක් ගන්න. ඉතින් ඒ වගේම තමයි ට්‍රේන් එක ඇතුළේ කිව්වොත් එහෙම අපිට ෆෝන්ස් එහෙම charge කරගන්න wireless charging point එකක්. ඒ වගේම හොඳ electric space එකක්. ඒ වගේම හොඳ comfortable විදිහට ඇතුලේ ඔක්කොම setup එක තියෙනවා. ඉතින් මාරම comfortable අර train එකක යනවා කියන සද්දේවත් train එකක යනවා කියන feeling එක එන්නේ නැහැ. ඒ කියන්නේ නිකන් මාරම comfortable feeling එකක් තියෙන්නේ. ඔයාලට පේනවා කිසිම සද්දයක්වත් ගැස්සෙන පැද්දෙන එහෙම කිසි දෙයක් නැහැ. ඉතින් මේ train එක ඇතුලේ තියෙන විශේෂත්වය ඒක තමයි තාම නම් train එක වේගෙන් යන්න පටන් ගත්තේ නැහැ. තව ටිකක් දුරට ගියාට පස්සේ train එක මෙයාලගේ මෙන්ෂන් කරලා තියෙන විදිහට මෙයාලා පැයට කිලෝමීටර් 300ට වඩා වැඩි වේගකින් මේ ට්‍රේන් එක මෙයාලා ඩ්‍රයිව් කරනවා. ඉතින් ඉස්සරහට ලස්සන බලා ගන්න පුළුවන් වෙන දේවල් ටිකක් මම ඔයාලට කැප්චර් කරගන්නම්. ඉතින් අපි බලමු ඉස්සරහට මොන වගේ දේවල්ද අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියන එක.
ටෙම්පරේචර් එකක් වගේ තිබ්බේ. ඉතින් අපි ට්‍රේන් එක පටන් ගන්නකොට ඒ හැටි ටෙම්පරේචර් එක සෙල්සියස් අංශක දෙකක් විතර තිබ්බේ. දැන් මොකද මේ වින්ටර් සීසන් එක නිසා සහ අපි මේ තවත් යන්නේ රටේ මැද හරියට. එහෙම නැත්නම් අපි ටික ටික රටේ මැදට වෙන්න තමයි යන්නේ. ඉතින් එතකොට ටෙම්පරේචර් එක තව එන්න අඩු වෙනවා. ඉතින් අපි බලමු ඉස්සරහට ටෙම්පරේචර් එක මොන වගේ වෙයිද කියලා. ඉතින් ඒ වගේම තමයි මාර්ම ලස්සනයි view එක. එළිය ජනලෙන් එළිය බලන් ඉන්නකොට පේනවා එන්න ටික ටික අර සුදු පාටින් වැහිගෙන වගේ යනවා කියලා. ඉතින් අපි ටික ටික ඉස්සරහට යනවා. ඉස්සරහට ගිහිල්ලා බලමු මොන වගේ ලස්සනට අපිට තව දර්ශන බලා ගන්න පුළුවන් වෙයිද කියලා. එතකොට අපි ඇවිල්ලා බැහැලා ඉන්නේ ට්‍රේන් එක බැස්සා ටයිම් එක කිසි වෙනසක් වුණේ නැහැ 4:42ට තමයි යාලා ටයිම් එක දීලා තිබ්බේ මේ ස්ටේෂන් එකට එනවා කියලා. ඉතින් කොහොම හරි 4:42 වෙනකොටම හරියට මේ ස්ටේෂන් එකට ආවා. ඉතින් මෙතන ඉඳන් අපි නැවතිලා ඉන්න තැනට එහෙම නැත්නම් කන්ෆරන්ස් හෝල් එක තියෙන තැනට පැය භාගයක වගේ දුරක් තියෙනවා. ඉතින් ඒ කන්ෆරන්ස් එක කරන කට්ටිය විසින් අපට දාලා දීලා තියෙනවා ෂටල් බස් එකක්. ඉතින් අපි ෂටල් බස් එක ගත්තා. දැන් ෂටල් බස් එකට නැගලා ඉන්නවා. අපි මෙතන ඉඳන් දෙන්න ගිහිල්ලා බලන්න ඕනේ. පිටතේ දැන් යන්න තමයි හදන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු මොන වගේද කන්ෆරන්ස් හෝල් එක සහ ඒ කන්ෆරන්ස් එක තියෙන තැන කියලා. ඇත්තටම එළිය ටෙම්පරේචර් එක නම් ගොඩක් අඩුයි සහ ගොඩක් හිම වැටෙනවා. මම ඔයාලට පෙන්නන ඒ view එක. දැන් අපි ගිහිල්ලා බලමු මෙතෙන්ට මොන වගේද කියලා.